මේ දවස්වල මේ ලොකු මිත්‍යා මතයන් ෂෙයා වෙනවනේ වතුර බොන එක කොළ කැඳ බොන එක ගැන හැම වතුර වාඩි වෙලා බොන්නලු හිටගෙන බොන්න එපාලු කෙලින්ම වකුගඩු වලට යන්නේ නැතුව ධනෙසර යනවා කියලා කියනවා කොළ කැඳ බිව්වම කොළ කැඳ ටික කෙලින්ම වකුගඩුවට ගිහිල්ලා වකුගඩුව අකර්මණ්‍ය වෙනවා කියලා තියෙනවා ඉතින් මේ වගේ බොරු දැක්කම ඒ දාන බොරු තියෙන පෝස්ට් වලටත් වඩා බය හිතෙන්නේ ඒවට වැටෙන කමෙන්ට්ස් වලට. මේ මිනිස්සු මෙච්චර මෝඩද මේ දේවල් පිළිගන්න කියන එක. මෙහෙමයි. මූලික විද්‍යාවක් කියලා දෙයක් තියෙනවනේ. අපි මොන හරි කන දෙයක් හරි, බොන දෙයක් හරි, වතුර වේවා, කොළ කැඳ වේවා, වෙන බීමක් වේවා. ලෝකේ කිසිම මිනිස්සෙකේ අපි කටින් ගන්න ආහාරය කෙලින්ම වකුගඩුවට හරි අක්මාවට හරි දනහිසට හරි එහෙම යන්නේ නැහැ. අපි කන දෙයක් අපේ ගලනාලය දිගේ ගිහිල්ලා ආමාශයට යනවා. හරිද? ආමාශයෙන් ඊට පස්සේ කුඩාන්ත්‍රයට මහාන්ත්‍රයට ඒ විදිහට යන්නේ. එතකොට මෙන්න මේ තැන් වලින් තමයි අපි ගන්න ආහාර බීම ಜಾති අවශෝෂණය වෙන්නේ. ඉතින් කොහෙවත් එහෙම අපි ගන්න දෙයක් කෙලින්ම වෙන කොහෙටවත් යන්නේ නැහැ. රුධිරයට සංඝටක විදියට මේවා ජීර්ණය වෙලා කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන ලිපිඩ එහෙනම් නැත්නම් වතුර මෙන්න මේ විදියට තමයි අවශෝෂණය වෙන්නේ. ඉතින් මම දන්නේ මේ මිනිස්සුන්ට මේ සාමාන්‍ය දැනීම කියන එකක් නැද්ද කියලා. මොකද මේ ලොකු වෛද්‍ය විද්‍යාවක් දැනගන්න ඕනේ නැහැ මේ දේවල් දැනගන්න. නිසා ඔයා හිටගෙන වතුර බිව්වත් වාඩි වෙලා බිව්වත් කෝප්පෙන් බිව්වත් බෝතලෙන් බිව්වත් බීම් බටයකින් බිව්වත් එහෙම නැත්නම් වෙන දෙයක් කෑවත් එහෙම කිසිම මේ වෙනත් ඩිරෙක්ට් හානියක් එහෙම අවයව වලට වෙන්නේ නැහැ. හරිද? ඒ නිසා මේ බොරු මිත්‍යා මත පස්සේ දුවන්නේ නැතුව පොඩක් හරි දේ හිතට බලලා කරන්න පුරුදු වෙන්න. මොකද දැන් මේ Tamanට හරියටම ෂුවර් නැත්තම් වෛද්‍යවරයෙක්ගෙන් අහගන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් Google තියෙනවා, ChatGPT තියෙනවා. පොඩ්ඩක් අහලා බලන්න මේ කොහොමද මේ දේවල් වෙන්නේ කියලා. දැන් මීට වඩා සැලකිලිමත් වෙන්න දැන් අපි ඉන්නේ ගල් යුගයේ නෙමෙයි. කවුරු හරි මොකෙක් හරි මෝඩයෙක් ඇවිල්ලා FB එකේ හරි කොහේ හරි දෙයක් දැම්මම වැඳගෙන එකපාර ඒක ඔළුවේ තියාගෙන දුවන්නේ නැතුව පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.